මෙන්න ඉන්නවා ලොකු ෂර්ට් ඇඳගත්ත චණ්ඩියා ලොකු ෂර්ට් ඇඳගත්ත සිඟිති පාතාලේ වැඩ මුංගයා මෙන්න බලන්න අතන පොඩි සීන් එකක් යනවා අරේ බිමට දැම්ම කොල්ලා ගැහුවා අම්මට සිරි කෙල්ල පැන්න අම්මට සිරි කෙල්ලටත් ගැහුවා කාන්තාවට අත උස්සන්නේ මොන කියලා තමයි මම නවත්තන්න වෙන්නේ මොකද එච්චරටම තද වෙනවා මේ වීඩියෝ එක බලද්දි මොකද්ද මේ අලුත් සමාජයට වෙලා තියෙන්නේ මේ ඇයි මේව තිරිසන් විදියට හැසිරෙන්නේ විශේෂයෙන්ම මේ වෙසක් උත්සවයේ වගේ මේ වගේ කාලෙක ඇයි මේ වගේ තිරිසන් විදියට හැසිරෙන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක ගැන අපි සවිස්තරාත්මකව කතා කරමු ඉතින් එහෙනම් iPhone කියලා පිළිගන්නවා ටොක් විත් ඒෂිත YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකට Talk with Hershida බාධක බිඳ සත්‍ය සොයා නවීනතම පරිගණකා උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම MD කම්පියුටර්ස් අපිට කතා කරන්න MD Computers, Sri Lanka's #1 computer solutions. හොඳයි දැන් මේ බලන්න මට මේ YouTube එකේ ගයිඩ්ලයින්ස් ඉඳ මට වීඩියෝ එකේ සම්පූර්ණව මට මේ ප්‍රදර්ශනය කිරීමට අපහසුයි මොකද නීති රීති තියෙනවා YouTube එකේ ඒක ඉඳ නමුත් මේ වීඩියෝ එක මේ වෙනකොට සමාජ මාධ්‍ය පුරාම සංසරණය වෙනවා එතකොට මේක ගැන අනිවාර්යෙන් කඩිනම් විමර්ශනයක් අවශ්‍ය වෙනවා මේ සිද්ධිය පිළිබඳව මොකද මෙහෙම ගියොත් එහෙම හෙට අනිද්දාට මේ කොළඹට වෙසක් බලන්න එන ඔක්කොම මේ ලොකු ෂර්ට් ඇඳගෙන ඉන්න මේ පොඩි චණ්ඩි ටික ඔක්කොම මේ විදියට හැසිරෙන්න ගනී මොකද පොලිසිය බුදිද කියලා තමයි උන් අහන්නේ ඊට පස්සේ අපි නෙමෙයි උන් අහයි පොලිසිය බුදි අපි මෙහෙම කරා කියලා එහෙමනේ දැන් ඉන්න සිඟිති පාතාලේ හැසිරෙන්නේ එහෙමනේ පොඩ ඔය පාතාලේ ගතිය බහින්න පොඩ්ඩක් හරියට දඩුවම සෙට් වුණා නම් ওই පාතාලේ ගතිය බහිනවා මොන තරම් පහද්ද කියලා බලන්නකෝ නිකන් මම මේක දකින්න නිකන් වීර ක්‍රියාවක් විදිහට නෙමෙයි මේක මම දකින්න අර කාන්තාවොත් නොවන පිරිමිත් නොවන පුද්ගලයන්ගේ ක්‍රියාවක් විදිහට මම මේක දකින්න විශේෂ හේතුව මම මේක මෙහෙම කියන්න හේතුව තමයි මොකද තනි එකෙක්ට එතකොට කෙල්ලෙක් එක්ක ඉන්න කොල්ලෙක්ට රෑනක් එකතු වෙලා පහර දීම come on man තනියෙන් ගාපන්කො respect නේ එහෙම ගහනවනම් ගහ ගන්නවනම් මොකද්ද ඒක මොකද්ද මං අහන්නේ ගාගෙන ඉල්ල මොකද්ද ඒක අනේ රැලක් ගිහිල්ලා එකෙක්ට ගහන එක මොකද්ද ඒක ඔකට කියන්නේ වචන තියෙන ඔකට කියන්න නිකන් මොන විදියට ගැහුවත් මං කියන්නේ يعني ගහ ගන්නවා කියන එක අවශ්‍ය දෙයක් නෙමෙයිනේ විශේෂයෙන්ම මිනිස්සු ඔක්කමලා මේ දවස්වල මේ කොළඹට එන්නේ වෙසක් බලන්න සතුටු වෙලා යන්න කෙල්ලෙක්ට වීලුවක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කෙල්ල කොල්ලන්ට වීලු කරන්න පුළුවන් ඒකත් ප්‍රශ්නයක් නැහැ එහෙම තමයි එහෙම ආතල් එකේ යන්න ඕනේ මේ අපි දන්නේ නැහැ මෙතන මේ මොකක් සිද්ධ වෙලාද කියලා මොකක් හරි විහිළුවක් දුර දිග ගිහිල්ලා තමයි මට ආරංචි විදියට මට මේක ආවේ මොකක් හරි විහිළුවක් කරපු එකක් දුර දිග ගිහිල්ලා එහෙම සිදුවීමක කෙලවරක් තමයි මේ රණ්ඩුවට හේතුණා කියලා මට මේක කියපු කෙනා මට තොරතුරු ලබා දුන්නා. ඉතින් කොහොම වුණත් කියන්නේ come on මොන තරම් තිරිසන්ද මේ කරපු වැඩේ එතකොට මේ මං කියන්නේ මේවා ක්‍රියාත්මක වෙන්න දෙන්න හොඳ නැහැ. මට තියෙන ප්‍රශ්නේ මෙච්චර පොලිසියේ ඉන්නකොට මොකද මේ දවස්වල ගොඩක් පොලිසිය ඉන්නවා පාරේ හතර වටේ මේ කොහොමද මේව දෙයක් උනේ කියන එකත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පොලිසියට හැම දෙයක්ම පාලනය කරන්න අපහසුයි කියලා දන්නවා. නමුත් පොඩ්ඩක් මීට වඩා දෙයක් තියෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද නැත්තම් මේ විශේෂයෙන්ම මේ පොඩි එවුන් දැන් ඉන්න පොඩි එවුන් හොඳ එවුන් ඉන්නවා ඇත්තටම අපිත් එක්කත් අපේ ටීම් එකේ තඩ ගන්න හොඳ පොඩි එවුන් ඉන්නවා එහෙම අවුලක් නැහැ හැබැයි මේ රැවුලක් නැති සමහර පොඩි එවුන් ඉන්නවා උන්ගේ ලොකු අවුලක් තියෙනවා අන්න ඒ උන් ටිකව තමයි මේ ඇත්තටම හදා ගන්න ඕනේ මේ මගේ වචනින් කිව්වොත් එහෙම මම මේ කියන්නේ ඔයාලගේ හිතට වදිනවා කියලා මම දන්නවා සමවැදෙන්න එපා මේගොල්ලෝ ඇත්තටම මේගොල්ලොත් එක්ක සමවැදුනොත් එහෙම මේ ගමන කොහොමද දිගටම අපිට යන්න වෙන්නේ නැහැ මොකද මේ අපිට මේ ගමන මගින් නවත්තන්න වෙනවා මේ යන ගමන ඒකින්ද කරුණාකරලා මෙන්න මේ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලනවා කඩිනම් විමර්ශනයක් ආරම්භ කරලා මොකද මේ මුන් ටික මෙහෙම රඟන්න ගත්තොත් එහෙම හෙට අනිද්දාට ඇත්තටම මනුස්සයෙක්ට මේ එන්න බෑ. ඒ කියන්නේ වෙසක් බලන්න එන්නත් බෑ. එක්ක බයික් එකක් උස්සනවා එක කාලකන්ණි. එක්ක බයික් එක උස්සලා අහනවා මේ වාගේද බයික් එක කියලා. ඒ කියන්නේ අයිති කන්නේ තියනවා වාගේද බයික් එක මගේත් බයික් එකක් තියෙනවා මම පෙන්නන්නම්.
මේ මත්ත මේ අමුතු වැටේ මේ අපේ මිනිස්සු කවද වෙනස් වෙයිද කවද හැදෙයිද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ලොකු කනගාටුවක් තියෙනවා. ඉතින් ඒක හින්දා මේ අපි කියනවා මේ නැවත වතාවක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනේ ප්ලීස් මේක ගැන හොයන්න. එහෙම නැති වුණොත් මේ ළමයි හෙට අනිද්දාට ඊට වඩා ලොකු දෙයක් කරන්න ඉඩ තියෙනවා. මේ සමාජයේ එන්න වලට යන්නේ හරි දුකයි. මොකද අපිත් ඉස්සර ගියා වෙසක් බලන්න අපේ සෙට් එකත් එක්ක අපි අදටත් යනවා. අපේ සෙට් එකත් එක්ක හැබැයි අපේ උන් කවදාවත් ওই විදියට තිරිසන් විදියට හැසිරලා නැහැ. පාරවල් වලට ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ට පහර දීලා අපිට විහිළු කරා කියලා උන්ට ගහලා අපේ ජීවිතේට ඒ වගේ දේවල් කරලා නැහැ. මොකද අපි යන්නේ වෙසක් එකට එකක් බැතිසිතින් අනිත් එක විනෝද වෙන්න. මොකද කොල්ලොත් එක්ක යද්දී අපි විනෝද වෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මේක ඇත්තටම මේ සිංහල බෞද්ධ අපි විතරක් නෙමෙයි, අපේ දමිළ සහෝදරයොත් යනවා වෙසක් බලන්න, අපේ මුස්ලිම් සහෝදරයොත් යනවා වෙසක් බලන්න, හැම කෙනෙක්ම යනවා වෙසක් බලන්න. මේක ඒ කියන්නේ ගොඩක් අය මේක විනෝදයක් විදියට වෙසක් බලන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ ගොල්ල ඔක්කොම යන්නේ සතුටු වෙන්න සහ මොකද ඇත්තටම සතුට කියන එක තමයි ඇත්තටම බුදුදහමේ අපිට උගන්වන්නේ. සතුට ගොඩක් තැන්වල ජීවිතේ සතුටෙන් ඉන්නේ කොහොමද, දුක කියන්නේ මොකද්ද, දුකෙන් මිදෙන්නේ කොහොමද කියන මාර්ගය කියනවා. ඉතින් ගොඩක් සතුටෙන් ඉන්න විදිය අපිට මේ බුදුදහම ඇතුලේ අපිට කියලා දෙනවා මේ ෆිලොසොෆි එකේ. ඉතින් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ වගේ සතුටක් නැති කරන මේ වගේ තිරිසන්නු ඉන්න එක ගැන ඇත්තටම දුකයි. ඇත්තටම මේවා වෙනස් වෙන්න ඕනේ. මොකද අපිත් ගියා දැන් මම ඊයේ ගියා, පෙරේද ගියා. අපි ගිහිල්ලා ආවා හරි සාමකාමීව. ගොඩක් මිනිස්සුට ඒගොල්ලෝ දන්සල් වලට සහභාගී වෙනවා. එතකොට ඒගොල්ලෝ සතුටු වෙනවා එතන. සහ ඒගොල්ලෝ ඒ දන්සල් දෙන මිනිස්සුන්ට පින් අනුමෝදනා කරනවා. ඉතින් මේක තමයි වෙසක් කියන්නේ. නැතුව මේ තමන්ගේ තියෙන අතේ පයේ තියෙන ඇඟේ පදේ තියෙන අමාරුවට රැලක් එකතු වෙලා එකෙට්ට තඩි බාන එක නෙමෙයි මහත්තයෝ වෙසක් බලනවා කියලා කියන්නේ. එතකොට ওই මහත්තයෝ ටිකට තඩි බාපු මහත්තයෝ ටිකට ඔළුවේ තඩි ටික ගනින්න පුළුවන් හෙට අනිත් වෙද්දී උඹලව පොලිසියට අහු වුණාට පස්සේ. එතකොට පුළුවන් උඹලගේ එක එකාගේ ඔළුවේ ඉන්න තඩි එක ගැනගෙන ඉන්න හිර කූඩුවට වෙලා. ඉතින් මේක තමයි විස්තරය. ඉතින් ලොකුවට කතා කරන්න දෙයක් නැහැ මේ සම්බන්ධව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නීතිය ක්‍රියාත්මක වෙයි කියලා මේ සම්බන්ධව. ඉතින් නීතිය ක්‍රියාත්මක වීමේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා කියලා ජනතාව අපිට කියනවා ගොඩක් වෙලාවට අපිට කතා කරලා. ඉතින් අපි හිතනවා ඉදිරියේදී එහෙම වෙන්න එකක් නැහැ. ශ්‍රී ලංකා පොලිසිය මේක හොයලා මේවට නීතිය ක්‍රියාත්මක කරයි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඉතින් අපි දිගටම මේවා ගැන ටච් එකේ ඉන්නවා මම කතා කරපු හැම මාතෘකාවක් සම්බන්ධයෙන්ම. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේකයි තත්ත්වය. මේ වීඩියෝ එක ෂෙයා කරන්න, තව කෙනෙක්ට බලන්න. මේක නවත්තන්න ඕනේ. මේ වගේ සමාජයේ වෙන දේවල් නැති වෙන්න ඕනේ. ඉතින් මේ වගේ පහත් ක්‍රියා හෙලා දකින්න ඕනේ. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේකට නීතිය ක්‍රියාත්මක වෙනකම් කියන ඉල්ලීම කරන ගමන් මගේ YouTube නාලිකාව subscribe කරන්න කියන ඉල්ලීමක් කරන්නේ අදට නිහඬ වෙනවා. එහෙනම් ඔබ සැමට ස්තුතියි.